ආයුබෝවන් ඔබට සුප දවසක්. ඔක්තෝබර් 31 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපලය. ඔබට මේ සතිය කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන ලග්න බලාපල 100%ක්ම හරියන බව. ඉතින් මේ සතියත් ඔබට කොහොමද කියලා බලමු. ලග්නෙන් ලග්නෙට ඔබගේ ලග්නය ගැන දැනගෙන ඉදිරි සතිය සාර්ථක කරගන්න. මෙතැන් සිට මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට අවුල් සහගත කටයුතු කිහිපයකින් නිදහස උදා කරනවා. මේ සතියේ සඳුග්‍රහයා 10, 11, 12 ඒක යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරනවා. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයක්. අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට අවස්ථාව උදා කරනවා. විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදු කරනවා. හිතවත්කම අලුත් කරනවා. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයක්. නොසිතූ වියදමක් දැරීමට සිදුවෙනවා. රැකියාව. අලුත් රැකියා මාර්ගවලට හේතු සැලසෙනවා. විදේශ රැකියාවකට අඩිතාලමක් දමනවා. එමෙන්ම කරගෙන යන රැකියා කටයුතු වල සම්බන්ධ පැවති අවිවේකී බව මගහැරී යනවා. වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ නිරත වෙන්න. අධ්‍යාපනය. තරමක් වෙහෙසකාරී ලෙස කරගෙන ගිය උසස් අධ්‍යාපන කටයුතු වලට යම් යම් තරමක් නිදහසක් උදා කරනවා. කලාව සාහිත්‍ය වැනි කටයුතු වලින් උසස් අධ්‍යාපනයකට යොමු වෙනවා. සෞඛ්‍ය. කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් වරින් වර ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා. වෙනදාට වඩා පැතීමකට සිදු වෙනවා. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු යෙදුනත් පරිස්සම් වීම වැදගත්. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය කෙරෙහිද සැලකිලිමත් වීම වැදගත් වෙනවා. අය 6යි වැය 4යි. ජය අංකය 9. ජය වර්ණය නිල්. සුබ දවස සිකුරාදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සැනසිලිදායක ලෙස සතිය උදා කරනවා. මේ සතියේ ඔබගේ ලිපිනයට අනුව සඳුග්‍රහයා 9, 10, 11, 10 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය. තරමක් කලබලකාරී ගති පැවතුම් ඇති කරනවා. එහෙත් වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරනවා. විසිතුරු දේ මිලදී ගැනීමට කැමැත්තක් දක්වනවා. වගකීමකින් නිදහස සැලසෙනවා. දුර ගමනකට සූදානමක් ඇති කරනවා. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරගන්නවා. රැකියාව. රැකියාවේ ඉදිරි සැලසුමක් සාර්ථක කරනවා. එමෙන්ම කණ්ඩායමක් සමග එකතු වී කරන රැකියාවකට හිමිකම් ඇති කරනවා. විදේශ රැකියාවකට සැලසුමක් ඇති කරනවා. ඇවිදිලි වැඩි කරන ක්‍රියාමාර්ගයකටද හේතු යෙදෙනවා. අධ්‍යාපනය. උත්සාහයෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන අවස්ථාවක උදා කරනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට තාක්ෂණ අංශයේ කටයුතු යොමු වන කාලයක්. සෞඛ්‍ය. ශරීර වෙහෙස මහන්සිය ඇති කරනවා. පපුවේ සෙම් ගතිය හේතුවෙන් පීඩාකාරී ඇති බවක් ඇති කරනවා. එමෙන්ම පාදයේ වලලු කර ආශ්‍රිතව ඇතිවන ආබාධයකට ප්‍රතිවාර ලබා ගැනීමට සිදු වෙනවා. අය 7යි වැය 5යි. ජය අංකය 6. ජය වර්ණය දම්. සුබ දවස සිකුරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන සතියක්. මේ සතියේ සඳුග්‍රහයා 8, 9, 10, 11 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය. මව්පස ඥාතියෙකුගේ උපකාරයක් හිමි කරනවා. වෙනදාට වඩා අතමිට සරුවත් වියදම් බහුල සතියක්. පරම්පරාගත දේපල ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති කරනවා. නිතර නිවසට යන කෙනෙකු පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. වෙනදාට වඩා පිනට දහමට ලැබිව කටයුතු සිදු කරන කාලයක්. රැකියාව. අවිවේකී වුවත් රැකියා කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන යන බවක් පෙනෙනවා. හවුලේ කරන ව්‍යාපාරයකට අතගසන කාලයක්. රැකියාවේ වෙහෙසකාරී බවක් ඇති කරනවා. රැකියා ස්ථානයේ අය අතර සුහදව කටයුතු කිරීමට හැකි වෙනවා. අධ්‍යාපනය. උසස් අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වූ අයට සුබදායකයි. කණ්ඩායම් වැඩසටහනකට යොමු වීමට ඉඩ ඇති වෙනවා. නව දැනුම සොයා යන මාර්ගවල නිරත වන කාලයක්. අමතර භාෂාවක් ඉගෙනීමට පුළුවන්. සෞඛ්‍ය. වරින් වර ඇති කරන ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා.
ව්‍යායාම් කෑම පාලනය මගින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන සතියක්. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. අය 6යි වැය 4යි. ජය අංකය 6. ජය වර්ණය තැඹිලි. සුබ දවස බදාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතයේ පැවති ගැටලු කිහිපයක් මගහැරී යන සතියක්. සැනසිලිදායක ලෙස කටයුතු කිහිපයක් සිදු කරනවා. මේ සතියේ සඳුග්‍රහයා 7 8 9 10 යන භාවමතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා කරනවා. සහෝදර බැඳීම් වැඩි කරන කාලයක්. එමෙන්ම පවුලේ අය සමග සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරනවා. රැකියාව වෙහෙසින් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. පිරිස් පාලනය අනදෙන කේස්ත්‍ර රැකියා මාර්ග හිමි කරනවා. රැකියා කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසය කිරීමට සිදු වෙනවා. අතමිට සරු කරන සුළුසුළු රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. අධ්‍යාපනය උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අයට සුබදායකයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරනවා. ගණිත අංශයේ කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වන කාලයක්. සෞඛ්‍ය කොන්ද උරහිස ආශ්‍රිතව ඇතිවන ආබාධයක් හේතුවෙන් වරින් වර පීඩාකාරී බවක් ඇති කරනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවෙන කාලයක්. අය 7යි වැය 3යි. ජය අංකය 6. ජය වර්ණය දම්. සුබ දවස බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක්. මේ සතියේ සඳුග්‍රහයා 6 7 8 යන භාවමතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ තිබෙනවා. ඒ වගේම වෙනදාට වඩා පුණ්‍ය කටයුතු වලට සහභාගී වන කාලයක්. පරම්පරාගත දේපල ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වෙනවා. විශේෂ කටයුත්තක් වෙනුවෙන් පදිංචියෙන් පිට වාසය කරනවා. රැකියාව මෙතෙක් කරගෙන ව්‍යාපාර කටයුත්තක් නව මුහුණුවරකින් කරගෙන යාමට සැලසුමක් ඇති කරනවා. එමෙන්ම රජයට සම්බන්ධ රැකියා කටයුතු වල නියැලී සිටින අයට බලාපොරොත්තු නොවූ වෙනස්කම් කිහිපයකට මුහුණ දීමට සිදු වෙනවා. අධ්‍යාපනය විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමු වන කාලයක්. එමෙන්ම දැනුම බුද්ධිය වැඩි දියුණුවක් අන්දමේ කටයුතු කිහිපයක් සම්බන්ධ වීමට සිදු වෙනවා. සාහිත්‍යමය කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමි කරනවා. සෞඛ්‍ය වරින් වර ඇති කරන වාරිමාර්ග චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. හදිසි සෞඛ්‍ය පර්යේෂණයකටද භාජනය වීමට සිදු වෙන සතියක්. රුධිර සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. අය 6යි වැය 7යි. ජය අංකය 9. ජය වර්ණය රතු. සුබ දවස සඳුදා. කන්‍ය ලග්නය. කන්‍ය ලග්නයෙන් උපන් ඔබගේ පැරණි හිතවත්කමක් අලුත් කරන සතියක්. මේ සතියේ සඳුග්‍රහයා 5 6 7 යන භාවමතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය දරුවෙකුගේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනුවෙන් වෙහෙසීම වෙනුවෙන් වෙහෙසෙනවා. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරනවා. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට කටයුතු උදා කරනවා. පැවති නීති ගැටලුවකින් නිදහස උදා කරනවා. අලුත් හිතවත්කම් වලට කරුණු සැලසෙන සතියක්. රැකියාව රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරනවා. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමු වෙන කාලයක්. තන තන ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. අතමිට සරු කරන ස්වයං රැකියා මාර්ගවලටද යොමු වෙන කාලයක්. අධ්‍යාපනය විවිධ බාධා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පොත්පත් ලිවීමට මෙන්ම කියවීමටද කැමැත්තක් දක්වනවා. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙනවා. සාහිත්‍ය හා කලා කටයුතු වලට වැඩි කැමැත්තක් දක්වනවා. සෞඛ්‍ය කන්වල හෝ ඇසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාත් කරනවා. හදිසි ප්‍රතිකාර පතා දුල පළාතකට යාමට සිදු වෙනවා. එමෙන්ම සෙම්දෝෂ බලයේ හිසේ ආබාධය ඇති වෙන්න පුළුවන්. අය 7යි වැය 3යි. ජය අංකය 9. ජය වර්ණය දම්. සුබ දවස බදාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක්. මේ සතියේ සඳුග්‍රහයා ගමන් කරන්නේ 4 5 6 7 යන භාවමතින්. ගෘහ ජීවිතය වෙනදාට වඩා විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරනවා. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරනවා. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරගන්නා කාලයක්. පවුලේ කටයුතු වලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනෙනවා.
විදේශ ඥාතියෙකුගේ පැමිණීමක් ඉඩ තිබෙනවා. වෙනදාට වඩා පින්දහම් කටයුතු වල නිරත වන බවක් පෙනෙනවා. රැකියාව රැකියා කටයුතු සම්බන්ධ වෙහෙසින් වැඩි කරනවා. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා හවුල් මාර්ග ව්‍යාපාරයකට ඉඩ ඇති කරන කාලයක්. උත්සාහයෙන් උනන්දුවෙන් රැකියා කටයුතු කරගෙන යන්න. අධ්‍යාපනය උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. තරඟකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට කටයුතු සිදු වෙනවා. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙනවා. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරනවා. සෞඛ්‍ය සෙම් අමාරු උග්‍රවාශ්‍රිත අමාරු හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. වරින් වර හටගන්නා දතක අමාරුවකටද ප්‍රතිකාර පතන බවක් පෙනෙනවා. වෙනදාට වඩා කෑම බීම ගැන මෙන්ම ශරීර සෞඛ්‍ය ගැනද සැලකිලිමත් වන්න. අය 7:05. ජය අංකය 4. ජය වර්ණය කොළ. සුබ දවස ඉරිදා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙන සතියක්. මේ සතියේ සදුග්‍රහය 3 4 5 6 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇති කරනවා. යන්නේන තැන කැපී පෙනෙන මව්පාර්ශ්වයේ ඥාතියෙකුගේ උපකාරයක් හිමි කරනවා. නිතර පිනට හිමි ලැබිකමක් කාලයක් දක්වනවා. දරුවෙකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් පියවර ගැනීමට සිදු වෙන කාලයක්. රැකියාව අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කරගෙන යන රැකියාවට අමතරව සුළුසුළු ලාභ හිමි කරන රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. විදේශ රැකියාවක් පිළිබඳව බලාපොරොත්තුවක් ඉටි කරනවා. ස්වන් රැකියා කටයුත්තකට අතගසන කාලයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපන වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන සතියක්. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනෙනවා. සෞඛ්‍ය වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු වෙන කාලයක්. එමෙන්ම දතක අමාරුවකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. අය 7:05. ජය අංකය 6. ජය වර්ණය තෙඹිලි. සුබ දවස බ්‍රහස්පතින්දා. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබට පැවති වෙහෙසකාරී බව මගහැරී යන සතියක්. මේ සතියේ ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2 3 4 5 යන භව අවස්ථානවලයි. ගෘහ ජීවිතය ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරනවා. තමා ළඟින් ඇසුරු කරන අයෙකු දුරස්වීමකට සිදුවීමට ඉඩ තිබෙනවා. තීන්දුව తీරන ගැනීමේදී දුරදිග සිතා බලන්න. එහෙත් සතිය මැද කාලයේදී පවුලට අලුත් සමාජිකයෙකු එකතු වන බවක් පෙනෙනවා. අවිවේකී උවස් සැලසුම් කිහිපයක් සාර්ථක කරගන්නා සතියක්. රැකියාව උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදෙනවා. රැකියාවේ කටයුතු පිළිබඳව නොසන්සුන්කාරී බව මගහැරී යනවා. දරුවන්ට දැනුම ලබා දීම රැකියා මාර්ගවල නිරත වන කාලයක්. එමෙන්ම රැකියාවේ ඉදිරි සැලසුම් වෙනුවෙන් වෙහෙසෙනවා. අධ්‍යාපනය දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදු වෙනවා. කණ්ඩායම් වැඩසටහනකට මූලිකත්වයක් ගන්නා කාලයක්. දහම් අධ්‍යාපනික කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනෙනවා. සෞඛ්‍ය වරින් වර ඇති කරන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. එමෙන්ම යටපත් වූ උග්‍ර ආශ්‍රිත ආබාධයක් මතු කරනවා. කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයක්. අය 7:05. ජය අංකය 2. ජය වර්ණය දම්. සුබ දවස සඳුදා. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට වෙහෙසීම් බහුල කරන සතියක්. මේ සතියේ ඔබගේ ලග්නයට අඳුම සඳු ග්‍රහයා 1 2 3 4 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා කරනවා. පවුලේ වැඩිහිටියෙකුගෙන් උපකාරයක් හිමි කරනවා. සතිය මැද කාලයේදී වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙනවා. ඥාතියෙකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. සමාජ සේවා කටයුතු වලට යොමු වෙන කාලයක්. ඒ වගේම තනතුරු නම්බුනාමද හිමි වෙනවා. රැකියාව රැකියා කටයුතු වල පැවති බාධාකාරී බව මගහැරී යනවා. වෙනදාට වඩා හිතේ සැහැල්ලුවෙන් රැකියා කටයුතු කරගෙන යනවා. කලා කේස්රේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති කරනවා. අධ්‍යාපනය උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසෙන කාලයක්. උසස් අධ්‍යාපන කටයුතු සඳහා පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරනවා. සෞඛ්‍ය
පපුව පෙනහැල්ල ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත්වීම යහපත්. හදිසි කැපීම් සීරීම් වැනි සුළු සුළු අනතුරු සිදු වෙන්න පුළුවන්. අය 7යි වැය 6යි. ජය අංකය 7. ජය වර්ණය තැඹිලි. සුබ දවස බ්‍රහස්පතින්දා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියක්. මේ සතියේ සඳුග්‍රහයත් 12 1 2 3 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය නොගැලපෙන ඇසුරකට හේතු ඇති කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳව වගකීම් වැඩි කරනවා. එහෙත් හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්වයක් ඇති කරනවා. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරනවා. අසරණ අයෙකුට උපකාර කිරීමට අවස්ථාව උදා කරනවා. රැකියාව. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරනවා. අලුත් රැකියා හිමිකම් ඇති කරන කාලයක් වුවත් ඒවට කරදර බාධා පැන නැගිය හැකියි. වෙහෙසට පත්වන අන්දමේ රැකියා කටයුතු වලට අවස්ථාව උදා කරනවා. විදේශ රැකියාවකට සැලසුමක් ඇති කරනවා. අධ්‍යාපනය. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට වඩා පොතපත කියවීමට කැමැත්තක් දක්වනවා. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට පෙළඹෙන කාලයක්. සෞඛ්‍ය. පපුව පෙනහැල්ල ආශ්‍රිතව හටගන්නා ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන කාලයක්. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇතිවන බැවින් පරිස්සම් වීම යහපත් කරනවා. අය 7යි වැය 4යි. ජය අංකය 7. ජය වර්ණය කහ. සුබ දවස සිකුරාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියක්. 11 12 1 2 යන භාව මතින් ගමන් කරනවා. ගෘහ ජීවිතය එදිනෙදා කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන කාලයක්. හදිසි ගනුදෙනුවකින් වාසි කිහිපයක් අත් කරනවා. අලුත් පදිංචි පිළිබඳ බලාපොරොත්තු ඉටු කරන කාලයක්. කලකින් නොදුටු හිතවතුකු හමුවීමට මඟ සැලසෙනවා. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන්න. රැකියාව. රැකියාවේ තනතුරු වෙනස්කම් සිදු කරනවා. විදේශ රැකියාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නවා. උගත්කමට සරිලනු රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයක්. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදා කරනවා. අධ්‍යාපනය. තරඟකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදු වෙනවා. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වනවා. දහම් අධ්‍යාපනික කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමි කරනවා. සෞඛ්‍ය. වරින් වර ඇති කරන කොන්ද උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදු වෙනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකටද භාජනය වීමට සිදු වෙනවා. අය 8යි වැය 4යි. ජය අංකය 4. ජය වර්ණය තැඹිලි. සුබ දවස සිකුරාදා. ඉතින් මේ වගේම ලබන සතියේදීත් සතියේ ලග්න පලාපලය සමග ඔබට ඉදිරි සතිය කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.